විද්‍යාවේ දියුණුව කියන්නේ මිනිසාගේ ඉතිහාසයේ අති විශිෂ්ටම ජයග්‍රහණ අතරින් එකක්. නමුත් මේ දියුණුව පසුපස පියන්නේ සැහැල්ලු කතාවක් නොවේ. සමහර වෙලාවට අපි දැනගන්න උත්සාහ කළ සත්‍ය අපිටම බියදෙන එකක් වෙලා තියෙනවා. ලෝකේ හොඳට තේරුම් ගන්න, එය පාලනය කරන්න, නැත්තම් මේ ජය ගන්න යන මිනිසාගේ ආශාව සමහර වෙලාවට පෘථුවියටම අනතුරක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ මිනිසා විසින්ම ආරම්භ කරපු නමුත් ලෝකයේම බියටපත් කළ විද්‍යාත්මක අත්හදා බැලීම් කිහිපයක් ගැන. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානය තෙක්. පළමුවෙන්ම අපි යමු පෘථුවියේ ගැඹුරුම ස්ථානයක් හෙවීමට ගිය අති විශාල ව්‍යාපෘතියකට. 1970 වසරේ සෝවියට් සංගමයේ විසින් ආරම්භ කළ කෝලා සුපර් ඩීප් බෝහෝල් කියන ව්‍යාපෘතිය පෘථුවියේ ඇතුළත ගැඹුරටම හාරා එහි රහස් හෙළි කරගැනීමේ උත්සාහයක්. මේක සරල වචනෙන් කියනවනම් පෘථුවියේ හදවතට යන ගමනක් වගේ දෙයක්. වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් එකට වැඩ කරමින් පොළව යටට සැතපුම් 7.5කට ආසන්න ගැඹුරක් හාරා ගියා. නමුත් ඔවුන් හිතාගත්තේ නැති දෙයක් සිදු වුණා. ගැඹුර වැඩි වෙන්න උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ ගියා. අංශක 180කට වඩා වැඩි උෂ්ණත්වයක් එහි තිබුණා. මේ තාපය නිසා භාවිතා කරපු යන්ත්‍ර පවා දිය වෙන්න පටන් ගත්තා. විද්‍යාත්මකව මේක සාමාන්‍ය දෙයක් වුණත් මිනිසුන් අතර විවිධ කතා පැතුරුණා. නිරයේ දොරටුවක් විවෘත වුණා කියලා, අద్භූත හඬවල් ඇහුණා කියලා. එවැනි කතා බොහොමයක් පැතුරුණා. මේවා විද්‍යාත්මකව තහවුරු කරලා නැති දේවල් වුණත් ඒ කාලේ මිනිස්සුන්ගේ හිතට බියක් ඇති කරපු දේවල්. අවසානයේ මේ ව්‍යාපෘතිය නතර කරන්න සිදු වුණා. මිනිසා පෘථුවියට ඇතුළට යන්න උත්සාහ කළාට පෘථුවියම මෙතනින් මෙහාට එන්න එපා කියලා කියනවා වගේ වැඩක්. ඉතින් දැන් අපි යමු මිනිසා නිර්මාණය කළ ලෝකයේ බලවත්ම පිපිරීම වැට. 1961 වසරේ සෝවියට් සංගමයේ විසින් පරීක්ෂා කළ සාර් බෝම්බ කියන න්‍යෂ්ටික බෝම්බය ඉතිහාසයේ බලවත්ම පිපිරීම ලෙස හඳුන්වයි. මේක හිරෝෂිමා බෝම්බයට වඩා සෑහෙන ගුණයකින් බලවත්. ඒ පිපිරීමෙන් නිර්මාණය වූ කම්පන තරංග ලෝකයේ වටා 3 වතාවක් ගමන් කළා කියලා වාර්තා වෙනවා. මෙම පිපිරීම වෙලාවේ අහසට නැගුණු අග්නිමේඝය කිලෝමීටර දහස් ගණනක් උසට ගියා. පිපිරීමේ තාපය කිලෝමීටර ගණනාවක් දුරින් හිටපු මිනිස්සුන්ටත් දැනුණා. එය හුදෙක් යුදායුධයක් නොවේ. මිනිසාට තියෙන විනාශකාරී ශක්තියේ සීමාව පෙන්වූ උදාහරණයක්. අපිට මේ ශක්තිය තිබ්බට අපි ඒක භාවිතා කරන්න සුදුසුද කියන ප්‍රශ්නය එදා ලෝකය පුරාම නැගුණා. ඉන්පසු අපි යමු වර්තමාන විද්‍යාවේ අති විශාල යන්ත්‍රයකට. 2008 වසරේදී ලාර්ජ් හැඩ්‍රන් කොලයිඩර් කියන යන්ත්‍රය ක්‍රියාත්මක වුණා. මේ ලෝකයේ විශාලතම කනිෂ්ඨ කණාගුලී පැස්සුම නැත්නම් පාටිකල් ඇක්සලරේටර් එකක්. මෙහි අරමුණ උනේ පදාර්ථයේ මූලික කොටස් සොයා ගැනීම. නමුත් මේක ක්‍රියාත්මක කරන වෙලාවේ ලෝකයේ පුරා බියක් පෙතුරුණා. මේන් කුඩා බ්ලැක් හෝල් එකක් හටගෙන පෘථුවියම ගිලගන්න පුරුවන් කියලා. මාධ්‍යවල මේ ගැන විශාල ලෙස කතා වුණා. විද්‍යාඥයන් පැහැදිලි කරා ඒ වගේ කුඩා බ්ලැක් හෝල් එකක් හටගත්තත් එය තත්පරයකටත් අඩු කාලයක් ඇතුළත නැති වෙනවා කියලා. ඒ කියන්නේ අපි බය වුණ විනාශය කිසිම වෙලාවක සිදු වෙන්නේ නැහැ. නමුත් මේ අපිට තේරුම් දෙන දෙයක් තියෙනවා. විද්‍යාව ඉදිරියට යන තරම අපි නොදන්න දේවලුත් වැඩි වෙනවා. ඒ නිසාම බියත් වැඩි වෙනවා. දැන් අපි යමු අභ්‍යාකාශයේ සිදු වූ අමුතුම පරීක්ෂණයකට. 1962 වසරේ ඇමරිකාව විසින් ස්ටාර්ෆිෂ් ප්‍රයිම් කියන න්‍යෂ්ටික පරීක්ෂණය සිදු කළා. මේක අභ්‍යාකාශයේ පොළවෙන් සැතපුම් 250ක පමණ ඉහළින් බෝම්බයක් පුපුරවා හැරීමක්. මෙහි ප්‍රතිලබ හිතා ගන්නත් බැරි විදිහට වෙනස් වුණා. හවායි දූපත්වල විදුලි පද්ධතිය අඩාල වුණා, අහසේ අමුතු ආලෝක දර්ශන පෙනුණා, ඒ වගේම පෘථුවිය වටා කෘතිම විකිරණ පටියක් නිර්මාණය වුණා. මේන් පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රයටත් බලපෑම් ඇති වුණා. සරල වචනෙන් කියනවා නම් මිනිසා අභ්‍යාකාශයත් පරීක්ෂණ භූමියක් කරගත්තේ මේකෙන්. අවසානයේ අපි යමු මේ සියල්ලේම ආරම්භය වෙත. 1945 වසරේ සිදු වූ ට්‍රිනිටි ටෙස්ට් කියන්නේ ලෝකයේ පළමු පරමාණු බෝම්බ පරීක්ෂණය. මේක සිද්ධ වෙන්න කලින් විද්‍යාඥයන් අතර බියක් තිබ්බා. මේ පිපිරීමෙන් නැතිවෙන තාපය නිසා වායු ගෞරවයේ නයිට්‍රජන් ගිනිගෙන මුළු පෘථුවියම දෙවී යාවිද කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුර කවුරුත් 100% විශ්වාසයෙන් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ සමගම ඔවුන් පරීක්ෂණය කළා. පිපිරීම සිදු වුණා. විශාල ආලෝකයක්, ශබ්දයක් සහ බලයක් සමග. නමුත් පෘථුවිය දැවී ගියේ නැහැ. ඒකෙන් තහවුරු වුණේ ඒ බිය අවශ්‍ය නැති එකක් කියලා. නමුත් ඒ මොහොතෙන් පස්සේ ලෝකය කවදත් පෙර වගේ නැති වුණා. මිනිසාට තමන්වම විනාශ කරන්න පුළුවන් බලයක් තිබුණා. මෙම සියලු කතා එකට බැලුවොත් අපිට පැහැදිලි වෙන එකක් තියෙනවා.
විද්‍යාව කියන්නේ හුදෙක් දියුණුවක් විතරක් නොවේ. ඒක බලයක්. ඒ බලය හරි ලෙස භාවිතා කළොත් ලෝකය ගොඩනගන්න පුළුවන්. වැරදි ලෙස භාවිතා කළොත් ලෝකය විනාශ කරන්නත් පුළුවන්. අද අපි ජීවත් වන ලෝකය මේ වගේ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක්. නමුත් ඒ සෑම පියවරක් පසුපසම තියෙන්නේ අපි මේක කළ යුතුද කියන ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නයට පිළිතුර සොයන්නෙත් අපිමයි. විද්‍යාව ඉදිරියට යනවා. නමුත් ඒ ගමනේදී විද්‍යාව පාලනය කරන්නේ අපිද? අපිව පාලනය කරන්නේ විද්‍යාවද? ඔබට හිතනදී පහලින් කමෙන්ට් කරන් යන්න. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.